ඉතින් යාළුවනේ ඔන්න ඊශ්‍රායල් එක්කෙනෙකුත් අපිට යනවා පේනවා. ගොඩ දවසින් ඇත්තටම වීඩියෝ එකක් කරන්න නම් බැරි වුණා මට. ඇත්තටම ගොඩක් මගේ channel එකට මඩ ප්‍රහාර වගේ වචන ගොඩක් දේවල් කමෙන්ට්ස් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මම ඒකත් එක්කම ඇත්තටම ගොඩක් කල්පනා කරා. ටික කාලයකට පේජ් එක නවත්තලා දානවා කියලා. මොකද අපේ කට්ටිය ගන්නවා කියලා තේරුමක් නැහැ වගේ කියලා හිතුණා. ඇත්තටම කලකිරීමක් තිබ්බා. ඉතින් මම ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න කියලා කල්පනා කරලා දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ කරන්නේ. ඔයගොල්ලෝ දැක්ක ඉස්සරහා අර කෝට් එක ඇඳලා හැට් එක දාලා ඒගොල්ලෝ තමයි මේ රටේ ඉන්න ප්‍රධානම කට්ටිය. 26 ඒගොල්ලෝ තමයි මුල්ම අය. ඊට පස්සේ තමයි එක රටවල් වලින් මොරොක්කෝ, යේමෙන්, ඉරාක් වල, ඉන්දියාවේ ගොඩක් අය ඉන්නවා, ඉතියෝපියාවේ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ වගේ රටවල ඉඳපු යුදෙව් ජාතිකයෝ තමයි, යුදෙව් ආගමිකයෝ තමයි මෙහෙට ඇවිල්ලා මේ රට ගොඩනගලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ සෙන්සුරාදා දවස අපි මේකට මම ඔයාලට කරුණු වීඩියෝ එකක් ගෙනල්ලා සෙන්සුරාදා මේගොල්ලෝ ශබාත් වෙලා යන් පස්සේ කියනවා මොත්තේ ශබාත් කියලා. රැට කියන්නේ මොත්තේ ශබාත් කියලා. ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ එක ගෙනල්ලා මතක ඇති සමහරක් විතර සමහර අයට. මම දැන් පොඩ්ඩක් යනවා කඩේට පොඩ්ඩක්. පේන ඕගොල්ලන්ට මේ පාර දිගට වාහන නවත්තලා තියෙනවා. අපේ ලංකාවේ වගේ නම් තිබ්බොත් එහෙම හුරු කඩයියි නේද? ඉතින් මේගොල්ලන්ගේ පාකින් ස්පේස් නැති හින්දා ඇත්තටම ගෙවල් වල මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ වාහන නවත්තන්නේ පාරේ. ඇහෙන්න පිරිසක්. ඉතින් මේ විදිහට තමයි දිස්සෙන්නේ. ඇත්තටම හරි නිදහස් ඇත්තටම උඩින් මිසයිල ගහන්නේ නැත්නම් ඇත්තටම පුදුමාකාර ලස්සන රටක්. මේ යුද්ධයක් හින්දා විනාශ කරන්න හදන්නේ මේ මුස්ලිම් ජාතිකයෝ විසින් ඇත්තටම. ඇත්තටම හරි ලස්සන රටක් මේක. ඒගොල්ලෝ මාර ලස්සන මේ ගොඩනගලා තියෙනවා. ඉතින් පස්සේ වීඩියෝ එකෙන් හම්බෙමු ආයෙත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දුන්නා. කො වචනයක් උගන්වලා